අයිබෝන් ළමයි ඩේලි රිවිෂන් සෙට් එකේ පළවෙනි එකේ අපි කතා කරේ නැහැනේ කලින් පන්තිදී කතා කරේ නැහැ කොහොමද මේකේ ප්‍රශ්න වලට උත්තර එන්නේ ලකුණු වෙන්නේ කොහොමද කියලා. මම ඔයාලට කිව්වනේ ඉතින් වීඩියෝ එකකින් හරි කරමුයි කියලා. මොකද පන්ති වෙලාව නැති නිසා. මොන ඉතින් මේ පළවෙනි රිවිෂන් සෙට් එකේ ප්‍රශ්න වලට උත්තර ටික කතා කරන්න තමයි හදන්නේ. සාමාන්‍යයෙන් ඉතින් අපි මුලින්ම මේක පොඩ්ඩක් කියවලිමුකෝ මොකද්ද කතාව කියලා. පාත සිද්ධි උපයෝගී කරගනිමින් අංක 1 සිට 10 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. කමල් දැන් මේකේ දැන් අපි දැන් සාමාන්‍යයෙන් මම අත්දැකීමෙන් දන්නවා මෙහෙම ඡේදයක් දෙනකොට මෙන්න මේ ප්‍රශ්න වලට තමයි මෙන්න මේ ප්‍රශ්න වලට මෙන්න මේකෙන් උත්තරේ ගන්න පුළුවන් කියන එක ඒ කියන්නේ අත්දැකීමෙන් අපිට කියන්න පුළුවන්. හරිද? ඔයාලට උනත් පාස් පේපර් කිහිපයක් කරද්දී මෙන්න මේ කොටස දීලා තියෙන්නේ එහෙනම් ගොඩක් දුරට අහන්න පුළුවන් මේ වගේ උත්තරයක් කියන එක මේ වගේ ප්‍රශ්නයක් කියන එක ඔයාලට හිතෙන්න මට්ටමට ඔයාලා එන්න ඕන. දැන් කමල් අපොස උසස් පෙළ විභාගය වාණිජ්‍ය අංශයෙන් හැදෑරීමෙන් පසු තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. වාණිජ්‍ය අංශයේ විෂයන් තුලින් ව්‍යාපාර ශාස්ත්‍රය පිළිබඳ ඔහු මනා අධ්‍යාපනයක් ලැබීය. ඔන්න ඔය වාක්‍යයෙන් ගොඩක් කරාට අහන්නේ මොකද්ද? කමල්ගේ එයාගේ ව්‍යාපාරයේ තියෙන ශක්තිය මොකද්ද කියන එක. හරිද? ඒක තමයි එතන අහන්නේ. කියන්නේ අයිතිකරු ගොඩක් වෙලාට අයිතිකරු උපාධියක් තියෙන එක, ඩිප්ලෝමාවක් කරලා තියෙන එක. ඔන්න ඔය වගේ දෙයක් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ශක්තියකට. සදුවත විශ්ලේෂණය. ඊට පස්සේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නොමැති වීමෙන් ඔහුට අරමුදල් සපයා ගැනීමට මූල්‍ය ආයතනයක සහාය ලබා ගැනීමට සිදු විය. ප්‍රාග්ධනයේ නොමැතිකම. ඒක යාගේ දුර්වලතාවය. හරිද? මූල්‍ය ආයතනයක සහාය ලබා ගැනීමට පුළුවන් වෙනවා කියන එක අවස්ථාවක්. හරි? ඊට පස්සේ එහිදී ඔහුට අඩුපොලි අනුපාතයක් යටතේ ණය ලබා ගැනීමට හැකි වූ අතර අඩුපොලි අනුපාතයක් ලබා ගැනීමට අඩුපොලි අනුපාතයකට ණය ලබා ගැනීමට හැකියවීම ඒක යාගේ ව්‍යාපාරයේ අවස්ථාවක්. පාසල අසලින් කඩකාමරයක්ද කුලියට ගැනීමට හැකි විය. පාසල අසලින් කඩකාමරයක් කුලියට ගන්න පුළුවන් වෙනවා කියන එක ඒක යාගේ ව්‍යාපාරයේ අවස්ථාවක්. එහි ඔහු විසින් බුක් ෂොප් එකක් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. පාසලට මීටර 100ක් දුරින් සුසිත බුක් ෂොප් නමින් ව්‍යාපාරයක් පවතී. සුසිත කියන බුක් ෂොප් එකක් තියෙනවා කියන්නේ යාගේ තරංකරුවෙක් කියන්නේ යාට තර්ජනයක්. කෙසේ වුවත් කමල්ගේ අදහස වනුයේ ව්‍යාපාරයේ සාර්ථකව පවත්වාගෙන යාම. ඔන්න ඔක තමයි ළමයි ඡේදය ඔයාලට දීලා තියෙන. දැන් ඒකෙන් තමයි ගොඩක් අය ප්‍රශ්න අහන්නේ. පළවෙනි එක ව්‍යාපාරයක් ලෙස හඳුන්වන්නේ කුමක්ද? දැන් සාමාන්‍ය මේකේ පොඩි ටයිපින් මිස්ටේක් එකක් කළා මෙහිදී ව්‍යාපාරයක් ලෙස හඳුන්වන්නේ කියන ප්‍රශ්නේ තමයි අහලා තියෙන්නේ. ඉතින් මම සමහර ළමයි ලිතිබ්බ බුක් ෂොප් කියන එකත් ලියලා තිබුණා. මම ඉතින් ඒකට ලකුණක් දුන්නා. හැබැයි මේකේ අර මම බලාපොරොත්තුනේ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියන නිර්වචනය. හරිද? ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්ත. අන්න ඒක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තක් කියලා උත්තරේ තිබුණා නම් ඒක ලකුණු දෙකක් තියෙනවා. ඊළඟට මෙම ව්‍යාපාරය මගින් ඉටු කරනු ලබන අවශ්‍යතාවය හා උවමනා කුමක්ද? මෙම ව්‍යාපාරය මගින් ඉටු කිරීමට ඉටු කරනු ලබන අවශ්‍යතාවය හා උවමනා කුමක්ද? අවශ්‍යතාවය කියලා කියන්නේ මොකක්ද? හරිද? අපි දන්නවා අවශ්‍යතාවයක් කියලා කියන්නේ මිනිසා විසින් මූලිකම සපුරාගත යුතු දේවල්. හරිද? මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල් අපි අවශ්‍යතා කියලා කිව්වා. ඒවා සපුරා ගන්න ආකාරය උවමනා කියලා කිව්වා. ඒවා සපුරා ගන්න ආකාරය උවමනා කියලා කිව්වා. එතකොට මෙතෙන්දී අපි මූලික මිනිස් අවශ්‍යතා 3යි අනිකුත් අවශ්‍යතා කියලා අවශ්‍යතා කිහිපයක් කතා කරා. මොනවද මූලික මිනිස් අවශ්‍යතා? ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස. අනිකුත් අවශ්‍යතා අධ්‍යාපන, සෞඛ්‍ය, සංනිවේදන, ප්‍රවාහනය, ආරක්ෂාව, විනෝදය වගේ දේවල්. හරිද? ඒතොර මෙතෙන්දී මෙයාගේ අරමුණ
බුක් ෂොප් එකක් ආරම්භ කිරීමනේ. බුක් ෂොප් එකක් ආරම්භ කිරීමනේ. එතකොට මොකද්ද මෙයා මේකෙන් සපුරාලන ලබන අවශ්‍යතාවය? අධ්‍යාපනය කියන අවශ්‍යතාවය තමයි මෙයා සපුරන්නේ. අධ්‍යාපනය. එතකොට අධ්‍යාපනය කියන අවශ්‍යතාවය සපුරාලනවා නම් ඒක අනිත් පැත්තේ උවමනාව මොකද්ද? මෙයා ගොඩක් දුරට සපයන්නේ මොනවද? බුක් ෂොප් එකක මොනවද තියෙන්නේ? පොත්පත්, පෑන්, පැන්සල් නේ. පොත්පත්, පෑන්, පැන්සල් ඕන එක බුක් ෂොප් එකේ තියෙන ඕන එකක් අපිට ලියන්න පුළුවන්. හරිද? ඒකෙදි අවශ්‍යතාවයට ලකුණු එකක් දීලා තියෙන අවශ්‍යතාවය අධ්‍යාපනයක ලියලා තියෙන ලකුණු එකක් දීලා තියෙනවා. උවමනාව මොන හරි තියෙනවා ලකුණු එකක් දීලා තියෙනවා. හරිද? දැන් ගොඩක් ළමයි මොකක් හරි අවශ්‍යතාවයක් ලියලා මොකක් හරි උවමනාවක් ලියලා තිබුණා. අවශ්‍යතාවය ආහාර කියලා ලියලා උවමනාවලට බත් පාන් පිට්ටු ඔය මොකක් හරි එකක් ලියලා තිබුණා. හැබැයි දැන් මෙතෙන්දි මේ ඡේදෙන්නේ අහන්නේ. හරිද? මෙම ව්‍යාපාරය මගින් ඉටු කරනු ලබන. එතකොට මේ ව්‍යාපාරය මොකද්ද ඉටු කරන්නේ? අවශ්‍යතාවය මොකද්ද උවමනාව කියලා මේ ව්‍යාපාරයට දාලා තමයි ලියන්න ඕන. ප්‍රශ්නෙට දාලා ලියන්න ඕන. ඊළඟ එක මෙම ව්‍යාපාරයට දාලා ශක්තියක් හා දුර්වලතාවයක් ලියන්න කියලා තියෙනවා. හරිද? මෙම ව්‍යාපාරයට දාලා ශක්තිය. මොකද්ද ශක්තිය? අපිට ලියන්න පුළුවන් කමල් කරන්නේ වාණිජ්‍ය අංශයේ විෂයන් තුළින් ව්‍යාපාර ශාස්ත්‍රය පිළිබඳ මනා අධ්‍යාපනයක් ලැබීම. ඒක යාගේ ශක්තියක් කියලා අපිට ලියන්න පුළුවන්. දුර්වලතාවය ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නොමැති වීම. ඒක අපිට දුර්වලතාවයක් විදිහට ලියන්න පුළුවන්. ඒ අවශ්‍යතාවයේ ලකුණු 1යි ශක්තියේ ලකුණු 1යි දුර්වලතාවයට ලකුණු 1ක් විතර ලකුණු 2ක් දුන්නා. ඊළඟට අපෙන් අහනවා මෙම ව්‍යාපාරයට දාල අවස්ථාවක් හා තර්ජනයක් දක්වන්න. මොනවාද අවස්ථා? මම මතකයි අපි අවස්ථා දෙකක් හමු වුණා. එකක් තමයි ළමයි අඩුපොලි අනුපාතයේ කරතේ ණය ලබා ගැනීමට හැකියවීම. ඒක අඩුපොලි අනුපාතයේ කරතේ ණය ලබා ගැනීමට හැකියවීම. ඊළඟ එක පාසල අසලින් කඩකාම්බරයක් කුලියට ගැනීමට හැකියවීම. මොන ඔය කරුණු දෙක. දෙකෙන් එකක් ලිව්වා නම් ලකුණක් දුන්නා. ඊට තර්ජනය මොකද්ද? පාසලට මීටර් 100ක් දුරින් සුසිත බුක් ෂොප් නමින් ව්‍යාපාරයක් පැවතී. හරිද? ඒකට එක ලකුණක් දුන්නා. මේ ප්‍රශ්නේ ලකුණු දෙකයි ඒතකොට ඔක්කොම. පස්වෙනි එක ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්ව ඇල්මැති පාර්ශ්ව ලෙස හඳුන්වන අතර මෙම ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශ්ව 3ක් නම් කරන්න. හරිද? ඒතර මේ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශ්ව කවුද ඉන්නේ? කමල්. කමල් කියන අයිතිකාරය. ඒතර සාමාන්‍ය ගොඩක් වෙලාවට අයිතිකරු විතරක් ලියන්නේ නැතුව අයිතිකරු කියලා ලියලා කමල් කියලා ඉස්සරහින් ලියන්නේ. හරිද? ඊළඟට කවුද ඉන්නේ? මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන උදාහරණයක් නැහැ. ඒකට මූල්‍ය ආයතන කියලා විතරක් ලියන්න. ඊට පස්සේ ඉන්නවා තරංගකරු සුසිත බුක් ෂොප්. ඔය තුන් දෙනා තමයි මේකේ උදාහරණෙන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා ඒකේ උදාහරණ තුන ලකුණු තුනක් දුන්නා. හරි? 6 වෙනි එක ඔබ විසින් ඉහත පහේ ඒ කියන්නේ අල්මැති පාර්ශව කියන ප්‍රශ්නේ පහේ සඳහන් කර අල්මැති පාර්ශව ව්‍යාපාරයෙන් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන ලබන අරමුණු මොනවාද? අල්මැති පාර්ශව දැන් අර කලින් කතා කරපු අල්මැති පාර්ශව තුන් දෙනා ව්‍යාපාරයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක තමයි අහන්නේ. හරිද? ඒකට අග්ගාල වලට මතක් වෙන්න ඕන අපි අර වගුවක් කතා කරේ. වගු දෙකක් තිබුණේ. අන්න ඒකෙන් පළවෙනි වගුව. අයිතිකාරය මොනවද ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ? ප්‍රමාණවත් ලාභයක් ලැබීම. ඊට පස්සේ
ආයෝජනයේ සුරක්ෂිතතාවය. ඊට පස්සේ ව්‍යාපාරයේ අනාගත වර්ධනය. මොන ඔය තුන තමයි අයිතිකාරයේ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒතර ළමයි ඔකෙන් එකක් තිබ්බනම් ඇති. හරිද? සාමාන්‍ය මම ඔයාලගේ ඩේලි රිවිෂන් සෙට් එකේ පළවෙනි එකේදී ලකුණු දෙන්නේ කොහොමද කියන එක සඳහනක් නැහැ. හරිද? හැබැයි මට මතකයි හිටියට හතරවෙනි එකේ හරි පස්වෙනි එකේ හරි ඉඳන් මම දිගටම ලකුණු දෙන්නේ කොහොමද කියලා සඳහන් කරා. මොකද ඒකේ වාසිය තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් මෙතන අයිතිකරු ව්‍යාපාරයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එකට එක ලකුණක් නම් ගොඩක් කලාවට එයා ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන එක දෙයක් ප්‍රමාණවත්. හරිද? ලකුණු දෙකක් නම් දෙකක් ලියන අර ඒ වගේ ලකුණු වැඩි වෙනකොට අපි මේ පිළිතුරු ලියන ප්‍රමාණය වැඩි කරන්න ඕන. හරිද? ඊළඟ මූල්‍ය ආයතනයේ මොනවද ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ? හරිද? මූල්‍ය ආයතනයේ මොනවද ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ? ණයක් දුන්නා නම් ආයේ ඒ ණය ටික අය කරගන්න ඒගොල්ලෝ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙනවා. ඊළඟට තව ණය ඕන ණය දෙන්න. කියන්නේ දෙන ලද ණය අය කර ගැනීමයි තව දුරටත් ණය සැපීමයි. ඔය දෙකෙන් එකක් ලියලා තිබ්බනම් ලකුණක් හම්බ වෙනවා. ඊට තරංකරුවන් මොනවද ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ? තරංකරුවන් බලාපොරොත්තු වෙනවා තරංගයට මුහුණ දෙන්නයි තම නිෂ්පාදනවල මිල තීරණය කිරීමයි. ඒතර ඒකෙන් එකකටත් එක ලකුණක් හම්බ වෙනවා. ලකුණු 3. ඊළඟ ප්‍රශ්නේ ඔබ විසින් ඉහත පහේ සඳහන් කර ඇල්මැති පාර්ශව ව්‍යාපාර දැක්විය යුතු දායකත්වය මොනවාද? හරිද? දැන් අපි කලින් කතා කරේ ඇල්මැති පාර්ශව මොනවද ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ? දැන් කතා කරන්නේ ව්‍යාපාරයේ මොනවද ඇල්මැති පාර්ශවයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? දෙක පටලවා ගන්න එපා. හරි. එතකොට අයිතිකරුවෝගෙන් මොනවද ව්‍යාපාරය බලාපොරොත්තු වෙන්නේ? අයිතිකරුවන්ගෙන් ව්‍යාපාරය මොනවද බලාපොරොත්තු වෙන්නේ? ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරය බලාපොරොත්තු වෙන ප්‍රමාණවත් ප්‍රාග්ධනය. හරිද? ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් බලාපොරොත්තු වෙනවා. ඊළඟට ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය කරාවේ කියලා බලාපොරොත්තු වෙනවා. ඊළඟට ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුවක් සහ කැපවීමක් ලබා දෙන්න කියලා ව්‍යාපාරේ බලාපොරොත්තු වෙනවා. ඒ කාරණා තුනෙන් එකක් තිබ්බනම් එක ලකුණක් දුන්නා. ඊට පස්සේ මූල්‍ය ආයතන මොනවද බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරය? ව්‍යාපාර මොනවද මූල්‍ය ආයතනෙන් බලාපොරොත්තු වෙන්නේ? හරිද? ව්‍යාපාර බලාපොරොත්තු වෙන මූල්‍ය ආයතන වලින් ණය පාස්කම් ලබා දෙවි කියලා, ඒ වගේම උපදේශන කටයුතුත් ලබා දෙවි කියලා බලාපොරොත්තු වෙනවා. ওই දෙකෙන් එකක් තිබුණා නම් ලකුණක් දුන්නා. තරංකරුවන්ගෙන් මොනවද ව්‍යාපාරය බලාපොරොත්තු වෙන්නේ? තරංකරුවන්ගෙන් ව්‍යාපාරය බලාපොරොත්තු වෙනවා සාධාරණ තරංගයක් ලබා දෙවි කියලා. අන්න ওই ටික තමයි පුතා ඒ ප්‍රශ්නෙට අපි බලාපොරොත්තු වෙන්නේ. 7 වෙනි ප්‍රශ්නෙට ලකුණු 3ක් දුන්නා. එකට එක ගානේ. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ. නෙමෙයි 8 වෙනි ප්‍රශ්නේ. කමල්ගේ අදහස වනුයේ ව්‍යාපාරව සාර්ථකව පවත්වාගෙන යාම වන අතර. හරිද? කමල්ගේ අදහස වනුයේ ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යාම වන අතර එම අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය වන පොදුවේ දැකිය හැකි ව්‍යාපාර අරමුණු දෙකක් සඳහන් කරන්න. හරිද? මොකක්ද අහන්නේ? දැන් කමල්ගේ අදහස වෙනවා කියන්නේ ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යාම වන අතර. ඒක වෙනම කතාවක්. මෙතන අහන්නේ එම අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය වන පොදුවේ දැකිය හැකි ව්‍යාපාර අරමුණු දෙකක්. සාමාන්‍යයෙන් අපිට උත් එකේදී පළවෙනි පාඩමේදී කතා කරා පොදුවේ දැකිය හැකි ව්‍යාපාර අරමුණු දෙකක්. මොකද පොදුවේ දැකිය හැකි ව්‍යාපාර අරමුණු දෙක ලාභ ඉපීමයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. හරිද? පළවෙනි එක ලාභ ඉපීම
පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම තමයි දෙවෙනි එක. ඔය දෙකට ලකුණු දෙකක් දුන්නා. ඒක සාමාන්‍ය ටියුට් එකෙන් අහන ප්‍රශ්න දෙකක්. හරි. ඊළඟ එක නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවාවල ස්වභාවය අනුව මෙම ව්‍යාපාරය අයිති වන්නේ කුමකටද කියලා අහනවා. හරිද? නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවාවල ස්වභාවය අනුව මෙම ව්‍යාපාරය අයිති වන්නේ කුමකටද කියලා අහනවා. සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවාවල ස්වභාවය අනුව අපි ව්‍යාපාර වර්ග කරා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සහ සේවා සපයන ව්‍යාපාර කියලා. ඒතර භාණ්ඩ නිෂ්පාදනය කියලා කිව්වේ මොන හරි දෙයක් නිෂ්පාදනය කරනවා. සේවා සපයනවා කිව්වේ යම් කිසි ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් කරනවා නම් මොකක් හරි අපි ඒකට කියව සේවා සපයන ව්‍යාපාරයක් කියලා. හරිද? එතකොට දැන් මෙතන බුක් ෂොප් එකක වෙන්නේ මොකද්ද? බුක් ෂොප් එකක වෙන්නේ ඒගොල්ලෝ පොත්පත් නිෂ්පාදනය කරන්නේ නැහැනේ, පෑන් නිෂ්පාදනය කරන්නේ නැහැනේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? කොහෙන් හරි අපි හිතමු ඇට්ලස් එකෙන් පොත් අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා මෙහෙ පොඩි ගාණක් තියාගෙන විකුණනවා. සේවා සැපීමක් වෙන්නේ. එතන මේ ව්‍යාපාරය මොකද්ද? සේවා සැපීමේ ව්‍යාපාරය. ඊටසේ 10 වෙනි ප්‍රශ්නය මේ ඡේදෙන් මේ අහන්නේ නිෂ්පාදන සාධක වර්ග 4ක් නම් කරන්න. නිෂ්පාදන සාධක වර්ග 4ක්. මොනවායි නිෂ්පාදන සාධක වර්ග 4? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. හරිද? ඒකට ලකුණු 4ක් දීලා තියෙනවා. හරිනේ, ওই ටික තමයි ඩේලි රිවිෂන් සෙට් එකෙන් අහලා තියෙන්නේ. එහෙනම් අපි ඩේලි රිවිෂන් සෙට් දෙකෙන් හම්බ වෙමු.